අයිබෝන් පුතේ 10.22 අද දිනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලිපියක් නිකුත් කර තිබෙනවා. 2026 1 සහ 6 ශ්‍රේණිවල මොනවද වෙන්නේ කියලා අවධානය යොමු කරන දෙමව්පියන්ට වගේම ගුරු භවතුන්ට මේ ලිපිය වැදගත් වෙයි. එහි විශේෂ කරුණු කිහිපයක් සලකා බලමු. පාසල්වල පහ ශ්‍රේණිය පවත්වන කාලයේ වෙනසක් සිදුව තිබෙන බව තමයි මේ ලිපියේ දැක්වෙන්නේ. ඒ අනුව 2026 සිට පහ ශ්‍රේණිය සඳහා 7:30 සිට 2 දක්වා පාසල පැවැත්වෙනවා. එසේම 2026 නව නිර්දේශයක් හඳුන්වා නොදෙන 7 ශ්‍රේණිය සහ අනෙකුත් ශ්‍රේණි සඳහාද කාලච්ඡේදයක් මිනිත්තු 50ක් වීම සහ පාසල් කාලය 7:30 සිට 2 දක්වා දීර්ඝ කිරීම අදාළ වේ කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. එසේම පසුගිය දිනවල කතාබහක් ඇති වුණා 2026 සිට පෙළ පොත් ලබා නොදීම පිළිබඳ. ඒ පිළිබඳ මෙහි දක්වා තිබෙනවා. ඒ අනුව පෙළ පොත වෙනුවට ලබා දෙන මොඩියුල පොත සෑම දරුවෙකුටම ලැබීමට කටයුතු කරන බව තමයි එහි දැක්වෙන්නේ. ඒ වගේම පුතේ වාරයකට සම්පූර්ණ කරන්න ඕනි ක්‍රෙඩිට් 35 පිළිබඳවත් 6 ශ්‍රේණියට හඳුන්වා දෙන විෂයන් 14 පිළිබඳවත් වැඩි විස්තර මෙහි දක්වා තිබෙනවා. මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වා තිබෙන WhatsApp group link එකට join වෙලා 6 ශ්‍රේණිය නව නිර්දේශයට අදාළ තොරතුරු සහ එම චක්‍රලේඛ ඔබට ලබා ගන්න පුළුවන්. අලුත්ම තොරතුරු ඉක්මනට දැනගන්න නම් සයන්ස් සයි channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. ඔබ දවසක්